ඔබගේ චර්යාවල හෝ ඔබගේ වැඩ කටයුතු වල ඔබට හැඟෙන දැනෙන දේවල් වල හදිසි වෙනස්කමක් සිද්ධ වුණොත් ඒ ගැන නොසලකා හරින්න එපා. අවධානයෙන් ඉන්න. එය නිතර පවතින තත්ත්වයක් වෙනවා නම් ඔබ ඒ ගැන විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යයි. සමහර වෙලාවකදී වෙනදා හොඳ උනන්දුවක් උද්‍යෝගයක් තියෙච්ච ඔයාට හදිස්සියම කම්මැලිකමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඉඳලා හෙටලා කම්මැලිකමක් එන එක හරි සාමාන්‍යයි. නිදිමතක් එන්න පුළුවන්. ඔව් ඒකත් සාමාන්‍යයි. සමහර වෙලාවට දරුවෙකුට පාසල් යන්න වගේම ලොකු කෙනෙකුට වැඩට යන්නත් කම්මැලිකමක් එන්න පුළුවන්. ඉතින් හරිම සාමාන්‍යයි. ඉඳලා හිටලා දවසක නිින්ද යන්න නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයි. සමහර වෙලාවට ඉඳලා හිටලා කන්න බැරි වෙන්න පුළුවන්. සාමාන්‍යයි. ඉඳලා හිට දවසක වැසිකිලි යාමේ රටාව මාරු වෙන්නත් පුළුවන්. සාමාන්‍යයි. කාන්තාවක් නම් ඉඳලා හිටලා ඔසප්පීම වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයි. හැබැයි හොඳින් අහගෙන ඉන්න. මේ කිව්වේ ඉඳලා හිටලා හිටපු ගමන්. හැබැයි නිතර ඔබට එවැනි අවස්ථා දකින්න ලැබෙනවා නම් නිතර ඔබගේ මේ සිදුවීම් වෙනස් වෙනවා නම් නිතරම ඔබට එපා වීම කලකිරීම දුක කනගාටු එනවා නම් ඔබේ ඔසප් චක්‍රය අසාමාන්‍ය ලෙස වෙනස් වෙනවා නම් මාස ගණන් ඒ සිදුවෙන්නේ නැත්තම් එහෙම නැත්තම් මාසයකට කීප වාරයක් ඔබට ඔසප් වීම සිද්ධ වෙනවා නම් ඒ වගේම ඔබට මල පහ යන වාර ගාන වෙනස් වෙලා නම් දවස් කීපයකට වඩා යන්නේ නැත්තම් ඒ වගේම මුත්‍රා කරනකොට අසාමාන්‍ය පෙන බවක් එනවා නම් ඒ වගේම අධික දැවිල්ලක් එනවා නම් මුත්‍රා කරත් තව ටිකක් යන්න ඕනේ වගේ කියන හැඟීමක් එනවා නම් ඔබට ශරීරය පොඩි කළා දාලා වගේ හැඟීමක් එනවා නම් උදේට නැගිටින්න හරිම අපහසු නම් රැට නිින්ද යන්නේ නැත්තම් එක්කෝ හැමතිස්සෙම නිදිමත නම් ඇඳට වැටෙන පරක්කුවෙන් අධික නිින්දක් ගිහිල්ලා ඇහැරෙන්නත් අකමැත්තක් ඔබට අසීරුවක් දැනෙනවා නම් ඔබේ ආහාර රටාව වෙනස් වෙනවා නම් දැන් ඔබ ගැන සැලකිලිමත් විය යුතුයි. මේක ශාරීරික වෙනසක් ඒ වගේම මානසික වෙනසක් වෙන්නට පුළුවන්. එහෙම නැත්තම් වටපිටාවෙන් ඔබට තියෙන කිසියම් ආකාරයක පීඩාකාරී බලපෑමක ප්‍රතිඵලයක් වෙන්නටත් පුළුවන්. හෝමෝනමය වෙනසක් වෙන්නටත් පුළුවන්. ඒ නිසාවෙන් අප කළ යුත්තේ තත්ත්වය වඩාත් උග්‍ර වෙනකන් ඉන්නේ නැතුව සොයා බලා නිසි පියවරක් ගැනීමයි. කතාවකුත් තියෙනවානේ නිය පිටින් කඩන්න තියෙන දේ පොරවෙන් කපනකන් ඉන්න එපා කියලා. ඒ නිසා ඔබට දැනෙන හැඟීම් දැනීම් සහ යම් චර්යාත්මක වෙනස්කම් ඉඳ හිට වෙන සාමාන්‍ය තත්ත්වයෙන් ඔබට ගිහිල්ලා නිතර සිදුවන තත්ත්වයකට ඇවිල්ලා නම් හැකි ඉක්මනින් විද්වත් උපදේශනකට යොමු වීම අත්‍යවශ්‍යයි.